සුබ අලුත් අවුරුද්දකට අද බ්ලොග් එක කරන්නේ මම. අද මේ අද එක්කෙනෙක්ට බාර දුන්න මම නේද කරන්නේ නේද මම කරන්නේ. අද යනවා ඩේලි බ්ලොග් එක. ඩේලි. අපි දැන් ලෝරාවිල ඉන්නේ මග ටික නන්න. මම වැස්ස අලුත් අවුරුද්දේ මේ පිළිවෙල නැතුව මගින් පටන් ගත්තා. මොකද අපි එන්නේ හිතුවේ නෑනේ. එදරින් පිළිලා. දැන් 14 අයිටම් සිටුේෂන් එකකට ආවා. ඇවිල්ලා 14ක් ගන්නනේ. මගක් තියුණ නැගත් තියුණ ගමන් තමයි. නැගතර විදිහට. නැගතර විදිහට. ඉන්න මේ ගෙදර කට්ටියත් එක්ක ආවේ. ඇවිල්ලා. දැන් නුවරඑළිය ආවා. ඉල්ල මේ දැන් කඩේකින් මේ ලේන්ටියක් ගහන්න ආවා. බහින්නද? කොහොමද? හරි ස්ලෝ. අද අපි වෙනස්ම වාහන ටිකක් ආවේ. කැබ් එකක් තියෙනවා, ජීප් එකක් තියෙනවා, කාර් එකක් තියෙනවා. ගෙදර කට්ටිය අපේ නිසා ඉතින් වාහන තුනේම ආවා. ඔය ආසදයක් වීඩියෝ කරන්න ඒ වාහන ගන්න නේ. ගන්න හද. හරි එහෙනම් අපි මේ මගදී හම්බෙමු ආයි. තව ඉස්සරහට ගිහලා ටිකක් ගාලා ඔය විස්තර ජාරි දෙන්නේ ඉතින් දැන් අලුතෙන් මේ කමෙන්ට් ඒ වදන අද නුවරඑළිය මේ අපි මේ හොයාගන්න අමාරුයි. හදිසිය ආපද අවුලක් නැහැ හැබැයි තැන නම් හොඳටම තියෙනවා. පොඩි කිචන් එකක් තියෙනවා. ඉල්ල මේ පැත්තෙන් එහෙම ආවට පස්සේ මේ රුම් එකක් හොඳ තියෙනවා. ඔව් මේක මේ දන්න තැනක් සෙට් වුණා. නැත්තම් අපිට දින්න වෙන්නේ පාරේ. පාරේ අපි ඒකට අපි ආයේ පාරින්න බලාගෙන. පාරින්න බලාගෙන ඇවිල්ලා මේ අන්තිමට කොහොමද තැනක් සෙට් වුණා. ලස්සනයි මේ view එකක් තියෙන කොරටුවක් තියෙනවා. ඔකට එළවලුත් එහෙම ගලව ගන්න පුළුවන් නේ. හදිසිය කරවා. හරි අපි අප්ඩේට් එකක් දෙන්න රෑ වෙලා මේ රෑට පොඩ ටවුන් එක පැත්තට යන්න ඕනේ. ගිහිල්ලා රූම්ස් ටික හොයන්නේ. රූම්ස් ටික හොයලා දෙනවා. රූම්ස් ටික සොබේට දිනවා. ඇට මේ පූල් ලයිනේ. රෑට කූල් වෙන්නේ මේ හොට් සීට් දාලා තියෙන පොළොවටයි. උඩ හොට් එකක් තියෙන්නේ මොනවා හරි කරලා. කූල් වෙන්නත් වෙන හොට් වෙන්නත් වෙන. බලමු අපි තව ටිකකින් හම්බෙමු. Hi guys. Hi guys අපි දැන් සීතලේ යනවා ටවුන් එකට. සීතලේ අපි දැන් මේ බැනුම් අහලා තියෙන අමාරුවක් හොඳ කරගෙන යන්නේ. ටවුන් එකට ගියා වගේ නේ එන්න හම්බ. ආ ගියේ ඉතන එද්දි. ඒ තාම ට්‍රැෆික් එකක් ඉන්නවා. ගිහිල්ලා බලමු නේ දැන් යන්නත් ට්‍රැෆික් එහෙම නම් එන්න කොහොමද කියලා හිතා ගන්න බෑ. සහනයි අලුත් වණ්ඩිය අපි මේ යන්නේ දැන්. අලුත් වණ්ඩිය තමයි මේ. කියන්න බැරුණා තාම මේක පෙන්වෙන්නේ නැහැ නේ කට්ටිය යන්නේ. වෙන්නන්න බැරිුණා වෙන්නේ. ඒකනේ. වණ්ඩිය වහලක් තියෙනවා ඒ බෙන්න පුළුවන්. හරි ඔබ දාගන්න පුළුවන් ඕවිල් කෙලිම ඔයගොල්ලන්ට කැලේ ෆීලින් එක දෙන්න තමයි ගන්න තියෙන්නේ. හරි අමාරුවෙන් ගෙනාවේ. හරි අමාරුවෙන් ගෙනාවේ කැලේ යන්න. අමාරුව ගොඩක් හොඳ කරගෙන ගෙනාපු වාහනය. ගොඩක්ම අමාරු දෙවිච්ච හොඳ වුණා. ඊට පස්සේ අමාරු හොඳ කරගන්නවා. හොඳ කරගන්න තමයි මේක දැන් කියලා ඉතින් අපි බලමු හොඳ කරගන්න පුළුවන් නේද කියලා. පුළුවන් වුණොත් සංගය කොට ලොකු ජයග්‍රහණයක්.
ටවුන් එකට ගිහිල්ලා කොහොමද ඒ මාරුවත් හොඳ කරගෙන ටවුන් එකට තමයි පොඩ්ඩක් අපිට අද රැයට පොඩි සීතල හින්දා රත් වෙන්න හදන්නේ කට්ටිය. දෙන්න පොඩි පාටි එකක් දාන්න මේ බඩු ටිකක් ගන්න යනවා. එතකොට ගන්න යන්න අපි එනකොට අරන් ආවේ නෑ මේ ගින්න ගන්නවා කියන ඉතාලගෙන දැන් යනකොට මේ පොඩ්ඩක් ට්‍රැෆික් සෙට් වෙනවා වගේ ඉන්න තියෙනවා මේ ඔක්කොම කලම්බෝ වීපර්ස්ලා නෝරේඩියට බහලා තියෙන්නේ නේ. කොළඹ දැන් හිස්සෙලා තියෙන කාන්තාර. කලම්බෝ ඉස්සලා නෝරේඩිය ෆුල් වෙලා තියෙන ලයින් එකක් දැන් තියෙන්නේ. බලමු අපි ටවුන් එකට ගිහලා බලමු. දැන් තමයි මේ බාබකියු කරන්න පටන් ගෙන තියෙන්නේ. හරි අමාරුයි මාප්පු මේක පත්තු කරගත්තා. පත්තු කරගෙන යනවා. අපි දානවා. දානවා කනවා. ඇත්තමකත් අපි බාබකියු වැඩේ පටන් ගෙන නම් අපි ගියේ 5ට විතරනේ පටන් ගත්තා. තාම මේ ආරම්භෙයි. අපි දැන් නුවරඑළියෙන් මේ උදේ කෑම කාලා හැම දැන් පිටත් වෙන්න හදන්නේ දැන් 11ට විතරදී 11 වුණාට මේ අපේ කතිවල නම් උදේ 7 විතර වගේ දැන් ක්ලයිමේට් එක මෙහෙ මේ අපි දැන් ලෑස්ති වෙලා ඊළඟට යන්නේ කොහෙද කියලා තමයි හිතාගෙන ඉන්න අම්පාර පැත්තේ ගිහිල්ලා අරුගම්බේ සයිඩ් එකට පොඩ්ඩක් යන්න දැන් නුවරඑළියෙන් යන ගමන් අපි යනවා අබේවල පැත්තට අබේවල පැත්තෙන් ගිහිල්ලා රිදිමාලියද්දේ පැත්තෙන් තමයි යන්න හිතන් ඉන්නේ පාරේ මේ
අපි බලමු යනකම් අපි වීඩියෝ එකේ උත් දාන්නම් මගදී. කොසා මොකද කියන්නේ? සුපිරිද? අම්පාර වෙත්තර තාම කොහෙන් යනවද දන්නේ නැහැ. මම ගිහිල්ලානේ. බලමුනේ යනකම් බලමු මගදී ලස්සන. හරි අපි යනකම් සෙට් වෙමු එහෙනම් මගදී. Okay. See you. සුබ සන්ධ්‍යාවක් හැමෝටම සාන්නයි බඩු පැක් කරනවා ඉන්න මගට ඇවිල්ලා. අපි මොලයාමාරු කට්ටියත් එක්කන් එන්නේ ඉතින් කරන්න දෙයක් නැහැ මේ ඉන්නේ. ඔය ඉන්නේ. අපි දැන් මේ නෝරලී ටිප් එක ඉවර කළා. දැන් කොහෙද යන්නේ? දැන් තාම නෑ මහියන්ගනේ පැත්තට යන්නේ. මහියන්ගනේ පැත්තට යනවා. අම්පාර පැත්තට යනවා කියලා හිතා යනවා. දැන් නෝරලී ටිප් එක මෙතන ඉවර කරනවා. අපි හම්බෙමු මහියන්ගනේ අම්පාරේ ඒ සයිඩ් එකේ ආයෙත් හම්බෙමු.